අයිබෝන් සිරු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා අපේ Our Days YouTube channel එකට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ තාමත් සුවිශේෂී ස්ථානයකට. මේ දවස්වල මේ ගොඩක්ම ප්‍රසිද්ධ හැමෝම යන තැනකට. ඒ වගේම ගොඩක් ખાස්කම් තියෙනවා කියලා විශ්වාස කරන හොඳ පූජා භූමියකට. ඉතින් මේ තමයි මිනුවංගඩ ගලේ දේවාලය කියන ඒ පූජනීය ස්ථානය. ඉතින් අපි හිතුවා මේ තැනට අපි ආවා අපේ අත්දැකීම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඒ නිසා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳී කියලා. ඉතින් දේවාල භූමියට ඇතුළු වුණාට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ යන මාර්ගය. ඉතින් අපිට එක්පසකින් බලා ගන්න පුළුවන් පහන් දැල්වීම සහ සුවඳුම් සඳහා වෙන් කරපු ඒ කොටස. ඒ වගේම අපිට දේවාලයට ඉදිරිපසින් බලා ගන්න පුළුවන් වෙනවා දේවාලයේ ඝණ්ඨාරය. ඉතින් ওই විදිහට තමයි අපිට යනකොටම මෙහි ඒ ස්ථාන ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙම පේන තැනින් පහළට බැස්සට පස්සේ ප්‍රධාන දේවාල භූමියට අපිට ඇතුල් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දේවාලයට එන ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කාරණයක් තමයි මේ දේවාලය කැප කරලා තියෙන්නේ ශ්‍රී ගම්බාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේට. ඒ වගේම වැදගත්ම කාරණය තමයි මෙම ස්ථානයේ පූජා කටයුතු සිදු කිරීම සඳහා කපු මහතෙකු නොමැති වීම. ඒ හේතුව හින්දා ඔයාලගේ කන්න ලව්ව ඒ වගේම වන්දනා කටයුතු ඒ පූජා කටයුතු ඔයාලා විසින්ම තමයි සිද්ධ කරන්න ඕනි වෙන්නේ. ඉතින් මේ බෝඩ් වලින් ඕගොල්ලන්ව දැනුවත් කරලා තියෙනවා ඒ කන ලව්ව සහ ඒ වගේම දෙවියන් නැමදීම වගේ දේවල් සිද්ධ කරන ආකාරය. ඒ නිසා මෙතෙන් එන කෙනෙකුට ඒ කටයුතු පහසුවෙන් සිද්ධ කරගන්න හැකියාව ලැබිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔන්න ඉතින් අපි පහන් දල්වලා සුවඳුම් දල්වලා බුදුන් වැඳලා ඒ වන්දනා කටයුතු ආරම්භ කළා මෙම ස්ථානයේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ අවස්ථාවන් කොහොමද සිද්ධ වුනේ කියන එක. ඉතින් මෙතෙන්ට එන ගොඩක් දෙනෙක් ඉස්සල්ලාම මේ වන්දනා කටයුතු ආරම්භ කරන්නේ ඒ ආකාරයට. ඉතින් අපි හිමින් ප්‍රධාන දේවාලයටත් මේ විදිහට ඇතුළු වුණා. ඉතින් මේ තමයි ගලේ දේවාලයේ තියෙන ඒ ප්‍රධානම දේවාලය ශ්‍රී ගම්බාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ උදෙසා කැප කරපු දේවාලය. ඉතින් අපි දන්නවා කතාවේ සඳහන් වෙන විදිහට ස්වභාවික ගල් තලාවක් තමයි මේ දේවාලය හදන්න යොදාගෙන තියෙන්නේ. ඒ වගේම නුග ගසක් ගැන සඳහන් වෙනවා. ඒ ගස සහ දේවාලය හොඳින්ම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ ගල් තලාවේ කොටසක් තමයි මේ රන් වැටකින් ආවරණය කරලා තියෙන්නේ. පිටුපසිනුත් අපිට ඒ ආකාරයටම බලා ගන්න පුළුවන්. අද කෙම්මුර දවසක් නොවිත් ලොකු සෙනගක් මෙතන ඉන්නවා කියන එක අපිට පේනවා ඒ වන්දනා කටයුතු සඳහා ඇවිල්ලා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ශ්‍රී සිද්ධ සූනියම් ගම්බාර ඒ දේවතාවුන් වහන්සේ උදෙසා කැප කරලා තියෙන දේවාලයේ ඒ කුටිය ඒ වගේම උන්වහන්සේගේ ප්‍රතිමාවක් මෙතන තැන්පත් කරලා තියෙනවා කියන එකත් අපිට හොඳින්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගලේ දේවාලයේ අපිට අමතක කරන්න බැරිම තැනක් තමයි මේ නුග වෘක්ෂය. ඉතින් මේ නුග වෘක්ෂය පාදක කරගෙන තමයි මේ ගලේ දේවාලය ඇත්තටම බිහි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෘක්ෂයේ ස්වභාවය අපිට හොඳින්ම බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඒ සම්බන්ධව ලස්සන ජනප්‍රවාද කතාත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබ ඒ ගැන අනිවාර්යයෙන්ම අහලා ඇති කියලාම හිතෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෘක්ෂයේ තියෙන අනුහස්භාවය විශ්වාස කරන හින්දා පඳුරු ගැට ගැසීම් වගේ දේවල් ඒ ස්ථානයේ සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම වෘක්ෂයට ආධාරකත් ලබා දීලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන් ඒ වෘක්ෂයේ පැවැත්ම සඳහා. ඉතින් ඊටමත් පූජනීයයි ඒ වගේම සුන්දරයි කියලා කියන්නත් පුළුවන්. මෙතෙන්ට ආවොත් ගොඩක් දෙනෙක්ට ඒ සිතේ සැනසීම වගේ දේවල් මේ ස්ථානෙට ආවම දැනෙනවා කියන එක තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඉතින් ඇත්තටම ඒක සත්‍යයි කියලා අපිට දැනුණා අපි ඒ ස්ථානෙට ආපු වෙලාවේදී. මේ විදිහට තමයි ඉතින් ඔයගලන්ට තවදුරටත් ඒ වෘක්ෂය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊටමත් පූජනීයයි, ඊටමත් සුන්දරයි.
ඉතින් අපි ප්‍රධාන දේවාලයේ ඉඳලා ඊළඟට ආවා ඊට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ අශ්ව දේවාලයට. ඒකත් ඉතාමත් සුවිශේෂී කියලා කියන්න පුළුවන්. ඒ වගේම වටපිටාවත් හරිම ලස්සනයි. පොකුණක් වගේ නිර්මාණය කරලා ඒ මත තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් හරිම සුවිශේෂී තැනක් කියලා කියන්න පුළුවන්. ඉතින් බොහෝ දෙනෙක් ඒ වන්දනාමාන කටයුතු මෙතනත් සිද්ධ කරනවා කියන එක අපිට හොඳින්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ ඒ අශ්ව දේවාලයේ ප්‍රධානම ඒ ප්‍රතිමාව. ඉතින් උගලන්ට ඒකත් දැන් ඉතාමත් ළඟින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මෙතනත් පඳුරු ගැට ගැසීම සිද්ධ කරලා තියෙනවා ඒ බාරහාර කටයුතු සඳහා. හරිම විශේෂයි ප්‍රධාන දේවාලයේ වගේම සුවිශේෂී තැනක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට හිමින් ඇතුල් වුණේ දේවාලයේ ඊළඟ කොටසට. ඉතින් මෙතනත් අපිට සෙසු දේවාලයන් කිහිපය බලා ගන්න පුළුවන් වෙනවා. හරිම ලස්සන භූමියක් මෙතනත්. ඒ වගේම ගොඩාක් නිස්කලංකයි කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනත් දේවාල කුටි අපිට 3ක් බලා ගන්න පුළුවන් වෙනවා. දේවතාවුන් වහන්සේලා තිදෙනෙකුට කැප කරපු ඒ සුවිශේෂත්වය අපිට හොඳින්ම මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක බලනකොටත් ඒ නිස්කලංක භාවය කොහොමද කියලා අනිවාර්යයෙන්ම දැනෙනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙම දේවාල ත්‍රිත්වය අතර ඔයගොල්ලන්ට ප්‍රථමයෙන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ ලක්ෂ්මී දෙවඟන වෙනුවෙන් වෙන් කරපු ඒ දේව කුටිය. ඉතින් ප්‍රතිමාවක් සමග එය නිර්මාණය කරලා තියෙනවා කියන එක අපිට පේනවා. ඒ සමගාමීව අපිට සරස්වති දෙවඟන වෙනුවෙන් වෙන් කරපු දේව කුටියක් බලා ගන්න පුළුවන් වෙනවා. එතුමියගේ ප්‍රතිමාවකුත් මෙතන නිර්මාණය කරලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ දකින්නේ ගණදෙවියන් වෙනුවෙන් වෙන් කරපු ඒ දේව කුටිය. එතනත් ඉතාමත් සුවිශේෂී කියලා කියන්න පුළුවන්. ගොඩක් දෙනෙක් වන්දනාමාන කටයුතු සිද්ධ කරනවා. ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මිත්‍රවරුනි ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මේ ගලේ දේවාල ඒ පූජා භූමිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්දී අනිවාර්යයෙන්ම කියන්න ඕනි සුවිශේෂී දෙයක් තියෙනවා. මේ දේවාල භූමියේ අපි දැකපු ඉතාමත් වැදගත් දෙයක් තමයි මේකේ තියෙන ඉතාමත් සංවිධානාත්මක බව. අපි මෙතෙන්ට ඇතුල් වුණු වෙලාවෙ ඉඳලා කිසිම ගැටලුවක් අපි දැක්කේ නැහැ. ඒක හරිම සුවිශේෂී. ඉතින් මේ හැම දෙයක්ම ඉතාමත් හොඳින් සංවිධානය කරලා ඒ කළමනාකරණය කිරීම සිද්ධ කරන්නේ මේ දේවාලයේ පාරව කටයුතු කරන සිදුහස් සමිතිය නමින් හඳුන්වන ඒ ප්‍රජා සමිතිය. ඉතින් අතන මේ අවට ජනතාව එකතු වෙලා තමයි මේ සමිතිය පිහිටුවාගෙන තියෙන්නේ. ඉතින් ඔවුන් ඉතාමත් හොඳින් ඒ වැඩ කටයුතු සිදු කරනවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් මේ දේවාල භූමිය දැක්කට පස්සේ. පිරිසුදුකම කියන තැන ඉඳලා හැම දෙයක්ම ඉතාමත් පිළිවෙලටම තියෙනවා. ඒ නිසා සිදුහස් සමිතියට මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. මේ වගේ පූජා භූමියක් ඉතාමත් හොඳින් පවත්වා ගැනීම සම්බන්ධව ඒක ඉතාමත් වැදගත් අගය කළ යුතු පින් ලැබෙන වැඩක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ ගලේ දේවාලය. ඇත්තටම හරිම සුවිශේෂී තැනක් කියලා කියන්න පුළුවන්. හරිම පූජනීය ස්ථානයක්. ඉතින් අද කෙමුර දවසක් වෙලා නැතුවත් ලොකු සෙනගක් ඉන්න ඔයගොල්ලෝ දකින්න ඇති. කෙමුර දවසට මීටත් වඩා ලොකු සෙනගක් ඉන්නවා. සාමාන්‍යයෙන් එන්න බැරි මට්ටමටම ඉන්නවා. ඒත් අද ඒ තරම්ම නැහැ. ඉතින් අපිට ඇතුලේ ඇත්තටම කතා කරන්න බැරි වුණා. ඒක ඇත්තටම කරන්න අමාරුයි. ලොකු සෙනගක් ඉන්නවා. ඒත් ඒගොල්ලන්ට ඒකට බාධා වෙනවා. එහෙනම් අපි මේක ඔයගොල්ලන්ට වොයිස් විදිහට දැම්ම වෙනම නමුත් ඔයගොල්ලන්ට ඒකෙන් ඔයගොල්ලන්ගේ රසවින්දනයේට සහ ඔයගොල්ලන්ට මේ දැනගන්න මේ හැකියාව අඩු වෙන්නේ නැතුව ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් දිගටම ඉන්න අපේ channel එකත් එක්ක අනිවාර්යයෙන්ම මේ වගේ වැදගත් වීඩියෝ අපි දිගටම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහිල්ලා එනම් සියලු දෙනාටම ජය වේවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.